හරි. අපි මුලින්ම ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරමු. ෆන්ක්ෂන් සාමාන්‍යයෙන් ඔයාලා ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරද්දී ෆන්ක්ෂන් එක ඩිෆයින් කරන්න ඕනේ මේන් එකට උඩින් ඉනිෂියලයිස් කරන්න ඕනේ මේන් එකට පල්ලෙහායි. හැබැයි ඔයාලට ඕන නම් ෆන්ක්ෂන් එකට උඩින්ම ඉනිෂියලයිස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අර ඔෆිෂියල් විදිහක් නිකන් එතික් වගේ සීන් එකකට තමයි මේ අර එහෙම කරන්න කියන්නේ. එහෙම කරාම හැබැයි කෝඩ් එකත් යම් කිසි ප්‍රමාණයකට අනික් කට්ටිය තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් ෆන්ක්ෂන් එකක් හදන සින්ටැක්ස් තියෙනවා. සින්ටැක්ස් එක තමයි මුලින්ම ෆන්ක්ෂන් එකේ ඩේටා ටයිප් එක. ඒ කියන්නේ ඒ ෆන්ක්ෂන් එක රිටර්න් කරන ඩේටා ටයිප් එක. ෆන්ක්ෂන් එකේ ඩේටා ටයිප් එක නෙමෙයි. ඊට පස්සේ ෆන්ක්ෂන් එකේ නේම් එක. ඊට පස්සේ බ්‍රැකට් එකක් ඕපන් කරනවා ක්ලෝස් කරනවා. කොහොම තමයි ෆන්ක්ෂන් එක අපි ඩික්ලෙයාර් කරන්නේ. අපිට මෙතන පැරාමීටර් පැරාමීටර් පාස් කරන එක මම ඊට පස්සේ කියලා දෙන්න තාම බේසික් යන හින්දා. එතකොට එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම හරි ඩේටා ටයිප් හතරක් තියෙනවා int string bool bool නැත්නම් අපිට float ගන්න පුළුවන් ආයේ ඩබල් ෆ්ලෝට් දෙකම එකයි මේ හරි ඔය ඩේටා ටයිප් හතර තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් ආයේ අපි මොකුත් ඩේටා ටයිප් එක රිටර්න් කරන්නේ නැත්තම් හරිද ඒ කියන්නේ ෆන්ක්ෂන් එක අපි රන් කරලා අපි මොනවත්ම ඒ ෆන්ක්ෂන් එකෙන් එළියට බලාපොරොත්තු වෙන්නේ නැත්තම් අපි පාවිච්චි කරන්නේ void void කියන්නේ මුකුත් නැහැ කියන එක හිස් වගේ අදහසක් තමයි අතර තියෙන්නේ අපි මුලින්ම පාවිච්චි කරමු void ෆන්ක්ෂන් එකක් හදමු එතකොට මම කලින් කිව්වා වගේ මුලින්ම අපි දෙන්න ඕනේ data type එක. ඒතර data type එක තමයි void. ඒතර මම function name එකට දානවා my first function. මොන මම මෙතන function එක declare කරා. දැන් මට තියෙන්නේ function එක initialize කරා. මම මෙතන පල්ලෙහාට ගිහිල්ලා curly bracket එකක් ගහලා ඒතර මම මේ function එකේ මට මුකුත් return කරන්න නැහැ. ඒ හින්දා මම මේ return කියන එක පාවිච්චි කරන්නේ නැහැ මෙතන. ඒතර මම කරන්නේ මම ෆන්ක්ෂන් එක කෝල් කරාට පස්සේ සරලම පළවෙනි එකකින් හින්දා මොකක්ද අවුට්පුට් එකක් දෙන්න. cout මේ. ඒතර මේ තමයි ෆන්ක්ෂන් එක ඉනිෂියලයිස් කරන්නේ මේ විදිහට. මෙතන ඩික්ලෙයාර් කරනවා. මෙතන ඉනිෂියලයිස් කරනවා. එතකොට මම මේ ෆන්ක්ෂන් එක මට රන් කරන්න ඕන නම් අපි මේකට කියන්නේ ෆන්ක්ෂන් එකක් කෝල් කරනවා කියලා. එතකොට මේ ෆන්ක්ෂන් එක අපි කෝල් කරන්න ඕනේ මෙන්න මේ මේන් ෆන්ක්ෂන් එක ඇතුලේ. ඒකට මම ෆන්ක්ෂන් එක කෝල් කරනවා. එතකොට මගේ ෆන්ක්ෂන් එකේ නම දානවා. my first function කියලා කෝල් කරනවා. එතකොට මම මේක රන් කරාට පස්සේ මම මෙයාගේ එක්ස්පෙක්ට් කරන අවුට්පුට් එක තමයි executed කියන එක. ඔයාලට ඒ ටික තේරුණාද? මට හම්බුනේ අවුට්පුට් එක executed. ඔයාලට ඒ තියරි කැලේ තේරුණා නම් මම මේ ෆන්ක්ෂන් එක ඉතින් එහා ඇඩ්වාන්ස් කරලා මම අරන් යනවා. එන්න මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න කට්ටිය ඔයාලට වැඩේ කොහොමද කියලා. මම හිතන්නේ ඔයාලට ගොඩාක්ම මේකේ මේ තේරෙන්නේ නැති කැලෙන්නේ නැත්තේ මේ ආගියුමන්ට් පාස් කරන එකයි මේ global variable local variable scene එක. හරි කටියට තේරලා කියලා මෙසේජ් දාලා තියෙන හින්දා මම යනවා මේකට ආගියුමන්ට් පාස් කරන පාර්ට් එකට අපිට පුළුවන් ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එක කෝල් කරද්දී එයාට මේන් එකෙන් ඉන්පුට් දෙන්න මට මේ ඉන්පුට් එක දුන්නාම මෙන්න මේ ප්‍රොසෙස් එක කරලා
අවුට්පුට් කරන්න කියලා දෙයක්. හිතන්නකෝ දැන් මගේ ෆස්ට් ෆන්ක්ෂන් එකට ෆන්ක්ෂන් එක මම හදන්න හේතුව තමයි අ, හිතන්නකෝ එනම් හරි මම දෙනවා අ, එයාට ඉන්පුට් විදිහට නේම් එකයි කරන කෝස් එකයි. ඒ දෙක තමයි මට ගන්න ඕන ඉන්පුට් දෙක. ඒ හින්දා ඒ කියන්නේ නේම් එකක් කිව්වහම අපිට ගන්න වෙන ඩේටා ටයිප් එක තමයි string. කෝස් එක ගත්තත් string. මොකද එක අකුරකට වඩා අනිවාර්යෙන් එනවනේ. ඒ හින්දා තමයි අපි ඒ විදිහට ගන්න. මට අමතක වුණා අපිට data type return කරද්දී char කියලා එකක් ගන්න පුළුවන් character එකක් විදිහට. හරි. දැන් මට ඕනේ මෙයාගේ name එකයි course එකයි ගන්නනේ. ඒ හින්දා මම මෙයාට දෙනවා string name string course. ඔයාලට මෙතනට කැමති නමක් පාවිච්චි කර හැකි. ඔයාලා meaningful name එකක් පාවිච්චි කරනවා ලේසි. දැන් මම මේ විදිහට මේක initial declare කරපු හින්දා මම මේක මේ විදිහට initialize කරනවා. ඒතකොට දැන් මම කරන්නේ මේ පාවිච්චි කරපු දැන් මේ පාස් කරපු ආගියුමන්ට් ටික පාවිච්චි කරලා මේ ෆන්ක්ෂන් එක යූස් කරන්න හදන්නේ. ඒක මට ඕනේ සරලවම අවුට්පුට් එක දෙන්න. i ඊට පස්සේ අදාළ පුද්ගලයාගේ name එක. කියන්නේ මම දැන් ආගියුමන්ට් පාස් කරපු name එක තමයි මට ගන්න ඕනේ. name ඊට පස්සේ you are selected to දාලා post එක දානවා. මගේ අවුට්පුට් එක වෙන්න ඕනේ මේක. මම මේකට line එකක් දා ගන්නවා ලස්සනට. දැන් මම ෆන්ක්ෂන් එකට මම ආගියුමන්ට් දෙකක් පාස් කරලා තියෙනවානේ. එතකොට මට මේ ෆන්ක්ෂන් එක ඔහොම මෙහෙම එකක් විතර එක ඉන්පුට් එකක් විතරක් දාලා රන් කරන්න බෑ. මොකද මේ ෆන්ක්ෂන් එක එක්ස්පෙක්ට් කරනවා මම මෙයාට ආගියුමන්ට් දෙකක් පාස් කරන්න ඕනේ කියලා. දැන් මම මෙහෙම රන් කරොත් එහෙම මම මෙයාට එක්සැම්පල් එකක් විතර පෙන්නනවා. මෙහෙම රන් කරොත් මේක කම්පයිල් කරද්දී මෙයා එරර් එකක් දෙනවා. මේ අපි පාස් කරලා තියෙන්නේ එක ආගියුමන්ට් එකයි කියලා. මීටින් එක නම් 10 minutes වලින් ඉවර වෙනවා. ඊට පස්සේ ආයෙ ඔයාලා මේ link එකෙම join වෙන්න. දැන් මම ෆන්ක්ෂන් එක හදාගත්ත හින්දා මම දැන් name එක දානවා මගේ නම. ඊට පස්සේ select වෙලා ඉන්න course එක CS. ආයෙ අපි තව user කෙනෙක්ව දාමු. සහ එයා select වෙලා ඉන්නේ physical science. දැක්කද? එතකොට මම මේ පාවිච්චි කරන value ටික තියෙන්නේ. දැන් මම මුලින්ම දුන්නා name එක, ඒ කියන්නේ මෙයාගේ පළවෙනි ආගියුමන්ට් එක විදියට එරුෂ කියලා. දෙවෙනි ආගියුමන්ට් එක විදියට computer science කියලා. එතකොට මේ ෆන්ක්ෂන් එකට මම මේ value ටික පාස් කරලා තියෙන්නේ. ඒතර මේ දාන variable එක සරලව මේක ඇතුළේ වෙන්නේ. එතකොට මෙහෙමයි වෙන්නේ. name සමානයි එරුෂ. ඔය විදියට. තමා මෙන්න මෙතනට value එක දැම්මහම ඇතුලෙන් වෙන සිද්ධිය තමයි සරලව මෙහෙම. course එක ඕක තමයි සරලවම internally වෙන්නේ මේ ෆන්ක්ෂන් එකට value pass කරද්දී. හිතන්නකෝ දැන් ඔයාලා මේක එළිය හදනවා variable දෙක string name course. හරිද? එතන මම මෙතනට දානවා name එකට random name එකක් දාමු කාගේ හරි නමක් කියන්නේ ආකාශ්. course එකට දානවා සිද්ධ මෙඩිසින්. දැන් මම මේක රන් කරොත් මේ ෆන්ක්ෂන් එකට මේ දීපු ඉන්පුට් මේ හදපු variable දෙක කොයි වෙලාවකවත් ඉෆෙක්ට් වෙන්නේ නැහැ. මම ඒක පෙන්වන්නම් දැන් මේක රන් කරලා. දැක්කද? නම් දුන්නේ මුලින්ම ෆන්ක්ෂන් එක කෝල් කරන්න දීපු නම් දෙක විතරමයි මෙයා ගන්නෙ. මොකද මේ variable දෙක මම මේ නම් වලින් හැදුවට මේ ෆන්ක්ෂන් එක ඇතුළට ඒක වෙනම එකක්. ඒ කියන්නේ මේ හදලා තින්නේ මම මෙයාලා දෙන්න. එතකොට මේ ෆන්ක්ෂන් එකට global variable එකක් එනවා.
මේ ඇතුලේ හදනවා නම් ඒක ලෝකල් වේරියබල් එක. ඒක ලොකුවට හිතන්න එපා. මම තව ටිකකින් ඒක තව ටිකක් ඇඩ්වාන්ස් කරලා කියලා දෙන්න. එතකොට අපි දැන් හිතන්නකෝ අපිට කෙලින්ම වැලියු මේ පාස් කරපු විදිහට පාස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් මේ හදාගත්ත නීතිය වේරියබල් දෙක. ඒ වේරියබල් දෙකට name post කියලා මේ හදාගත්ත වේරියබල් දෙක පාස් කරලා දාන්නත් පුළුවන්. ඒ එක විදිහකට. දැක. ආයාකාශ you are selected to සිද්ධ medicine. ඒ වගේ. තව අනිවාර්යෙන් මේ නම මේ නේම් එකෙන් හදලා තියෙන විදිහටම මෙතන හදන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ කියන්නේ මම මෙතන නේම් කියලා දුන්නේ නම් මෙතන නේම් කියලා වේරියබල් එකක් හදලා data pass කරන්න ඕනේ කියලා නීතියකුත් නැහැ. මේ කම්පයිලර් එකෙන් හොයන්නෙත් නැහැ. හිතන්නකෝ දැන් මම මෙතන name 1 post 1 කියලා දුන්නා කියලා. ඒ දුන්නත් මම මෙයාට මෙහෙම විදිහට දුන්නා කියලා මේ කෝඩ් එකට කිසිම මේ බලපෑමක් වෙන්නේ නැහැ. එරර් එකක් එන්නේවත් නැහැ. ඔයාලට output එක වෙන්නවා. ඔය විදිහට තමයි වෙන්නේ. ඔයාලට ආගියුමන්ට් පාසින් පාර්ට් එක කොහොමද? ෂේප්ද නැත්නම් තව චුට්ටක් එක්සැම්පල් දාලා කියලා දෙන්නද? ඔයාලට මේ ස්ක්‍රීන් එක ක්ලියර් නැති ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවද? එක්කෙනෙක්ට විතර තේරලා තියෙනවා. හරි. එහෙනම් මම ඊතුරු පාර්ට් එකට යනවා. මම මේ කෝඩ් එක පොඩ්ඩක් ක්ලීන් කරගන්න. මම දැන් හදන්නම් ෆන්ක්ෂන් එකෙන් data return කරන එක. ඒකට ඔයාලට බලාගත්ත හැකිනේ දැන් මේ ෆන්ක්ෂන් එකක් හදන එකෙන් return කරද්දී කොහොමද දැන් අපි දැන් ෆන්ක්ෂන් එකක් හදද්දී හිතන්නකෝ මම මේ data type එකක් විතර දානවා කිව්වනේ අපි මොනවා return කරන type එකක්. එහෙම දැම්මහම ඒ return කරන එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ගොඩාක් කට්ටියට idea එකක් නැහැනේ. මම පොඩ්ඩක් ඒක කොහොමද වෙන්නේ කියලා දෙන්න. හිතන්නකෝ අපි නිකන් හදුවා කියලා හරි මම ෆන්ක්ෂන් එකක් හදනවා ෆන්ක්ෂන් එකේ හදන එකේ ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එක හදන්නේ මම මොකක්ද නම් ඉන්පුට් එකක් දෙනවා නම්බර් එකක් හරිද
එහෙම වෙලා දැන් ෆෝමල් මෙතඩ් වලට යන්නේ. ඒ ෆන්ක්ෂන් එක ඇතුලේ බලනවා ඔඩ්ද ඊවන්ද කියලා. ඔඩ් නම් 0, ඊවන් නම් 1. ඒ කියන්නේ ඊවන් නම් true, ඔඩ් නම් false. එතකොට boolean. හරිද? ෆන්ක්ෂන් නේම් එකට මම දාන්නම් ඔඩ් ඊවන්. හරි. මට ඔයාලා කෝඩ් එකක් හදලා chat box එකේ දාන්න ෆන්ක්ෂන් නේම් එක තමයි odd even ෆන්ක්ෂන් එක ගන්න data type එක තමයි boolean. හරිද? boolean මට ඔයාලා input එකක් විදියට number එකක් input ගන්න ඕනේ. ඊටු ඇතුලේ කෝඩ් එක හදලා මට chat box එකේ දාන්න මට බලා ගන්න ඔයාලට තේරලාද නැද්ද කියලා පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ මම මේක හදලා කියලා දෙන්නම්. මං කියපේක තේරෙනවා නේද දැන් කරන්න කියලා?